පින්වතුනි කොසල් මහ රජුරවන්ට හිටියා අලුගෝසුවේ. අලුගෝසුව කියලා කියන්නේ දන්නවනේ නේද? හිසගසා දාලා මිනීවරණ කෙනා. දවසට 4-5 දෙනාගේ හිස ගසා දාලා මිනිස්සු මරන්නට ඕනේ. හොඳ හැඩි දැඩි මිනිස්සෙක්. මෙයා මේ වෘත්තියට ආවේ තරුණ කාලෙමයි. මෙයාගේ නම තම්බදාටික. ඒ නම හැදිච්ච හැටි පොඩ්ඩක් කියන්නම්කෝ. ඔය තම්බදාටික කියන්නේ දැන් ළමයිගේ අවුරුදු 14 15 වෙනකොට පිරිමි පුතාලගේ රැවුලක් එනවා. ඒකට මේ අම්මලා තාත්තලා කියන්නේ දැලි රැවුල කියලා. මෙයාගේ දැලි රැවුල ආවේ පළවෙනි රැවුල තඹ පාටට. මේ අලුගෝසුවගේ පළවෙනි රැවුල තඹ පාටට ආවේ. ඒ නිසා කොල්ලෝ නමක් ඇදුව කොහොමද? තඹදැලියා කියලා. තඹදාටික තඹදැලියා කියන රන්වන් පාට රැවුල. අද නම් ඔය ළමයි පාට කරගන්නවනේ. එහෙම තියෙනවා. ඉතින් තඹදාටික කියන්නේ තඹ පාටට තමයි රැවුල ආවේ. මෙයා හොඳ හැඩි දැඩි මිනිස්සෙක්. මෙයා රාජකාරියට ගත්ත දවසේ කොසල් රජුරෝ මෙයාට තහනම් නියෝග දෙකක් දෙනවා. තහනම් කාරණා දෙකක් තියෙනවා. ඇවිල්ලා තියෙනවා. හරි මගේ. මේක ගුවන් විදුලි ධර්මදේශනාවක් වුණාට හැමෝම හරිම ලස්සනට සුදු ඇඳගෙන ආවා. මොකද්ද පින්වත්නි සුදු පාට කියලා කියන්නේ? පාරිශුද්ධත්වයේ සංකේතය. සුදු කියලා කියන්නේ. කොසල් රජුරෝ තඹදාටිකට තහනම් කළා සුදු අඳින්න. කොයි කාලෙද? රාජකාරී කරන කාලේ. කවදාවත් සුදු අඳින්න බෑ. දැන් ඔබ දැහැක්කක් තියලත් මේ සුදු ඇතිරිල්ලක් දැම්මේ. පාරිශුද්ධත්වයේ සංකේතය පිරිසුදු බව. ඊළඟට තඹදාටිකට තහනම් කළ දෙවෙනි කාරණාව තමයි මොකක්ද? කිරිබත් කන්න බෑ. කිරිබත් කන්න තහනම් රාජකාරී කරන කාලේ. ඒ කියන්නේ යාගේ ජීවිත කාලෙම විශ්‍රාම වෙනකන් කන්න බෑ. කිරිබත් කන්නත් බෑ, සුදු අඳින්නත් බෑ. කාලය ගෙවුණා. වසර 50කට අධික කාලයක් තඹදාටික මිනී මැරුවා. මනුෂ්‍ය ඝාතකෙක් අලුගෝසුවේ. මෙයා වයසයි. මෙයාට දැන් මේ කාර්ය කරන්න බෑ. රාජකීය පුරුෂයෝ රජුරන්ට කිව්වා අනේ රජතුමනි දේවයන් වහන්සේ අර තඹදාටික දැන් වයසයි. එයාට බෑ මේ අලුගෝසු වැඩේ කරන්න. කඩුපාර එකපාරෙන් ගහන්න ඕන එක 3-4 පාර ගහනවා. මිනිස්සු හරියට වේදනාවටපත් වෙනවා. අපි විශ්‍රාම ගන්නමු. රජතුමා කරුණ බැලුව ඇත්ත තමයි විශ්‍රාමිකයෙකුට ලැබෙන්න ඕන සියලු පහසුකම් දීලා යා විශ්‍රාම යවුවා. දැන් වසර 50කට වැඩි කාලයක් මිනී මැරුවා. විශ්‍රාම ගිය තඹදාටික හරීම සතුටින් ගෙදර ගියා. එයා ගෙදර ගිහිල්ලා මොකද්ද පළවෙනිම කරන්න නැති කාරණාව? මොකද හිතන්නේ අම්මලා? එයාට ජීවිතේ වසර 50කට වැඩි කාලයක් කරන්න බැරි වෙච්ච කාරණා දෙකක් තිබ්බා. මතකයේ අවදි කරන්න පින්වතුනි පළවෙනි එක මොකක්ද? සුදු අඳින්න තහනම්. කඩමණ්ඩියට ගියා. දැන් මේ මාතර නම් ඔය මාතර නගරයේ තියෙන කඩේකට ගිහිල්ලා සුදු රෙදි ටිකක් ගෙනාවා. සුදු ඇඳුමක් ගෙනාවා. පිරිමි කෙනෙක්නේ සරම ෂර්ට් එකක් කියමු. කලිසම ෂර්ට් එකක්. බිරිඳට කිව්වා මට හොඳට කිරිබතක් හදලා දෙන්න කියලා. ඔය සමහර විටක පින්වතුනි අපිට දැනෙන්නේ නෑ අම්මා තාත්තගේ කෑමවල රස. අපි ඈත පළාතකට ගිහිල්ලා වෙන රටකට ගිහිල්ලා ටික කාලයක් ඉන්නකොට දායකයෝ දෙන දානේ අම්මා තාත්තා හදන සම්බෝලේ බතේ වටිනාකම රස දැනෙන්නේ එතකොට තමයි. ගෙදරින් ආවට පස්සේ දැනෙනවා අම්මා තාත්තා හදන අම්මගේ කෑමේ රස නේද? පරිප්පු සම්බෝලේ හදුවත් කොතරම් රසද කියලා. ඒක තමයි අම්මලාගේ ස්වභාවය. ඉතින් අපිට කාලයක් තිස්සේ යමක් කරගන්න බැරි වුණොත් අපි හරිය කැමති ඒ දේ කොහොම හරි කරගන්න. මොකද උනේ? තඹදාටික කිව්වා මට හොඳට කිරිබතක් හදන්න කිව්වා. ඉතින් බිරිඳත් ආදරෙන් අවුරුදු 50කින් තමන්ගේ ස්වාමියාට කෑමක් හදලා දෙන්න බැරි වුණානේ. දැන් ඔබේ ආදරණීය ස්වාමිවරු බිරිඳෑවරු දරුවෝ රට ඉන්නවනම් ලංකාවට ආවට පස්සේ කොච්චර මధుර මිහිරි ආහාර පාන වලින් සංග්‍රහ කරනවදනේ. අම්මලා විශේෂයෙන්ම මේ දරුවෝ විදේශගතව රැකියා කරනවා නම් ලංකාවට ආවහම පිංගුතුනි කිලෝ ගාණක් වැඩි කරලා තමයි දරුවෝ ආයෙ රට යවන්නේ. ඒක තමයි ස්වභාවය අම්මලාගේ. ඉතින් තඹදාටිකට කිරිබත හැදුවා. දැන් නාල ගඟකට දොලකට ගිහිල්ලා නාල කියලා සුදු ඇඳුමදගෙන පිඟානට කිරිබත් ටික දාගෙන හරිම ආසාවෙන් ඉන්නවා කිරිබත් ටික කන්න. අවුරුදු 50ක් බලාගෙන හිටියා. මේක කරගන්න බැරුව. පින්වතුනි බත් ටික කන්න ගන්නකොටම අනේ මේන් ගේ ඉස්සරහ ස්වාමීන් වහන්සේ නම පාත්‍රයක් අරගෙන දැන් මොකද කරන්නේ? බැලුවා හරි වැඩේනේ. අවුරුදු 50ක් මම බලාගෙන හිටිය මේක කන්න. මේන් ස්වාමීන් වහන්සේ නමක් ගේ ඉස්සරහ හිටගෙන ඉන්නවා. ඔන්න බලන්න පින්වතුනි මේ දාණයට සිත් නැඹුරු වීමේ වටිනාකම. කොච්චර වටිනවද බලන්න දාණයට සිත් නැඹුරු වීම. ඒක තමයි බුද්ධ ශාසනය. දැන් මේ අම්මලා වුණත් පැහැදුනහම පින්වතුනි ඔබ කවුරු හරි කෙනෙක් ස්වාමීන් වහන්සේ නමකට පැහැදුනොත් එහෙම නැත්නම් වැඩිහිටියෙකුට පැහැදුනොත් පළවෙනිම දේ මොකක්ද? දෙන්න යමක් නේද අපි හොයන්නේ. වතුර බෝතලයක් හරි වලන පූජා කරගන්න පුළුවන්ද කියලා. අපිත් ඔය බොහෝ කොට දේශනාවලට වඩිනකොට
තේ එකක් වනදින්න හරි කොහෙට හරි වැඩියොත් ඒ ඉන්න දායක මහත්තයෙක් අම්මා කෙනෙක් තරුණ පුතෙක් ඇවිල්ලා වතුර බෝතලයක් හරි පූජා කරලා වැඳලා යනවා. තමයි පැහැදීමේ පළවෙනි සංකේතය යමක් දෙන්න හොයනවා. බුද්ධ කාලෙත් එහෙමයි අදත් එහෙමයි. මෙයා කල්පනා කළා මේ ඇවිල්ලා තියෙන ආහාර ඉල්ලගෙන. ඒ නිසා දෙන්න ඕනේ කියලා කල්පනා කළා. මොකද කළේ? කමක් නෑ මට ආයෙනම් කිරිබත් කවද කන්ට බැරිද? දැන් නිදහස් වෙච්ච එකේ මට වෘතියෙන් ඕන වෙලාවක කිරිබත් හදාගන්න බැරිය. ස්වාමිනී මා කෙරෙහි අනුකම්පාවෙන් මේ ටික පිළිගන්න කියලා අරගෙන යනකොට කවුද මේ වැඩියේ? සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. මහසේ දැක්ක මේ මනුස්සයට හේතු සම්පත් තියෙනවා. සාරිපුත්‍ර මහරහතන් වහන්සේට කිරිබතක් ඕන වෙලා වැඩි ගමනක් නෙවෙයි මේක. හේතු සම්පත් දැක්කා. ඇවිදින්ලා පාත්‍රයට පාත් කරනකොට අතිම්ම කිරිබත් ටික සාදු කිය බෙදුවා. හරි සතුටුයි මෙයාට. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මොකද කළේ? පින්නතුනි අපේ ධර්මයේ නීතියක් තියෙනවා විනය නීතියක් පින්ඩපාතේ වඩිනකොට බණ කියන්නේ පුංචි ගාතාවක් කියලා ආශිර්වාද කිරීම තමයි වර්තමානයේ නම් ඉච්ඡිතම් පත්තිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු කියලා ගාතාවක් ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ සතරපද ගාතාවක් දේශනා කළා. තඹදා ටිකට මොකද වුනේ? මේක තමන්ගේ මස්ලේ නහර ඇට මිදුළු දක්වාම ගියා මේ අර්ථය. එයා සම්පූර්ණම ජීවිතය වෙනස් කරගත්තා. කාලානුරූපීව මියදුනා. ධම්සභා මණ්ඩපයේදී සාකච්ඡා කරනවා කොසල් රජුරුවන්ගේ අලුගෝසුවා මැරුණ අනිවාර්යෙන් අපායන්ට ඇති කියලා. එහෙමනේ සාමාන්‍ය අපි මිනිස්සුන්ට දෙන්නේ සහතික. එහෙම තමයි. පින්තුරි කර්මය කියලා කියන්නේ හරි වෙනස් එකක්. තථාගතයන් වහන්සේ දක්වනවා නෑ මහණෙනි තඹදා ටික මේ වෙනකොට දිව්‍ය ලෝකේ ඉන්නවා කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒ තමයි මගේ අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත උතුමන් වහන්සේගේ ප්‍රඥාධික සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පුණ්‍යවන්ත කම නිසා උන්වහන්සේගේ 이르දිමය ඥාණයට හසු වෙච්ච නිසා මහරහතන් වහන්සේට පූජා කරපු දානේ සහ අහපු හතරපද ගාථාවේ ආනිසංස බලෙන් ඔහු ජීවිතය හදාගත්ත කිව්වා. ඔන්න බලන්න සද්ධර්මයේ වටිනාකම.